RCRC වයිල් සයිඩලි මොගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා පොල් ගෙඩි. මේ ලංකාවේ පොල් ගණන් කාලේ මේවනම් කුරුම්බා අපි එක එක කැලිබර්ස් වලින් වෙඩි තියලා බලමු පොල් ගෙඩියකට මොකද වෙන්නේ කියලා. පුංචි මේකේ ඉඳන් රයිෆල් ෂොට්ගන් ස්ලග් එකකට දක්වා අද අපි ගාව පතුරන් ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. 22 LR පුංචිම පතුරම. ඊට පස්සේ අපි ගාව තියෙනවා 9mm රෙගියුලර් රවුන්ඩ් එකක්, ෆුල් මෙටල් ජැකට් එකක්, ඒ වගේම 9mm හොලෝ පොයින්ට් එකක්, 10mm එකක්. අපි AR-15 වලට දාන 5.56 green tip එකක්. හැමෝම දන්න T56ට දාන 7.62 by 39 රවුන්ඩ් එකක්, 308 එකක්. මේක ටර්කි ෂොට් 12 ගේජ් එකක්. ඒ වගේම රයිෆල් ස්ලග් එකක් තියෙනවා මේකත් 12 ගේජ්. ඉතින් අපි මේ ඔක්කොගෙම වෙඩි තියලා බලමු මොකද වෙන්නේ කියලා පොල් ගෙඩියකට. අපි පළවෙනි රවුන්ඩ් එක 22 LR පාවිච්චි කරන්නේ අපේ Ruger 1022 එක. වෙඩි තියලා බලමු පොල් ගෙඩියට මොකද වෙන්නේ කියලා. බලමු මොකද වෙන්නේ. බින්දනේ මෙතනින් තමා එන්ටර් වෙලා තියෙන්නේ. චූටි එන්ට්‍රන්ස් එකක් තියෙනවා. එක්සිට් එක චුට්ටක් ඊට වඩා ලොකුවට තියෙනවා. හැබැයි කියන්න තරම් ලොකු හානියක් පොල් ගෙඩියට නැහැ. අපරාධේ පොල් වතුර. හරි. අපි ඊළඟට try කරලා බලමු 9mm එක. ඊළඟට අපි වෙඩි තියලා බලමු 9mm full metal jacket. අපි ඒකට පාවිච්චි කරනවා Glock 43X එකක්. ගිම්බල් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මේ එක්සෙට් මේක එක්සිට් එක. එන්ට්‍රන්ස් එක බොහොම පොඩි. එක්සිට් එකත් ලොකු එක්සිට් එකක් නැහැ. ඊළඟට අපි try කරලා බලමු 9mm hollow point එකෙන් තිබ්බහම මීට වඩා ලොකු damage එකක් වෙනවද කියලා. ඒක ඩැමේජ් එක වැඩි නේ. පොතේ හැටියට එහෙම damage වෙන්න ඕනේ. මොකද hollow point එක වදිනකොට hollow point එක දිග ඇරෙනවා මේ විදිහට. මලක් වගේ. එතකොට ඇතුළට වෙන ඉම්පැක්ට් එක මේ වැඩි. 9mm full metal jacket එකෙන් එච්චර ලොකු දෙයක් උන්නේ නැහැ. නිකම්ම පොල් ගෙඩිය හරහම යනවා. අපි බලමු hollow point එකකින් තියලා මොකද වෙන්නේ කියලා. ඒකෙන් නම් ලොකු කතන්දරයක් වුණා වගේ. පොල් ගෙඩිය ඉතිහාසයට එකතු වුණා. දෙකට මැදින්ම පැලුණා. වව්. වෙනස හිතා ගන්න පුළුවන් නේ. වව්. අත්‍තරම කන්න පුළුවන්. ෆුල් මෙටල් ජැකට් එකේ හොලෝ පොයින්ට් එකේ වෙනස. ඊළඟට අපි බලමු 10mm එකෙන් මොකද වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා දැක්කා අපේ ජැකට් හොලෝ පොයින්ට් එකට මොකද වුනේ කියලා. මේකට මොකද වෙන්නේ කියලා බලමු. අපි 10mm 1911 වාව්. හොලෝ පොයින්ට් එකෙන් තරම් ඩැමේජ් එකක් උන්නේ නැහැ වගේනේ. ගිහිල්ලා බලමු. ඔව්. හොලෝ පොයින්ට් එකෙන් තරම්ම ඩැමේජ් එකක් උන්නේ නැහැ. නමුත් දෙකට මැදින් පැලුණා. 9mm එකට වඩා ගොඩක් පවර් එක වැඩි. ඔව්. එතකොට 10mm එකකින් වගේ හොලෝ පොයින්ට් එකක් පාවිච්චි කරොත් වෙන දේ හිතා ගන්න පුළුවන්. වාව්.
පෝල් ගෙඩියක් කියන්නේ nothing නේ. හරි ඊළඟට අපි try කරලා බලමු අපේ pistol rounds වලින් අපි දැන් rifle rounds වලට මාරු වෙමු. ඊළඟට අපි try කරලා බලමු 5.56 එක. අපි AR-15 එක පාවිච්චි කරලා වෙඩි තියලා බලමු. අපි දැන් පිස්ටල්ස් වලින් රයිෆල් වලට මාරුවෙමු. පළවෙනි රවුන්ඩ් එක 5.56 AR-15. සෑහෙන ඩැමේජ් එකක් දුන්නේ. තාම වතුර යනවා. තාම වතුර යනවා. ගාන්න එහෙම දෙයක් නැහැ. ගාන්න දෙයක් නැහැ. ඒ එක්සිට් එකනේ. මේක එක්සිට් එක 5.56 එක. මේක මේ AR-15 එකේ 223 රවුන්ඩ් එක පාවිච්චි කරනකොට අනිත් එක තමයි 5.56 කියලා මේ armor piercing කියන්නේ body armor piercing green tip එකනේ. green tip එක. මේකේ entrance එක මේක exit එක බලා ගන්න පුළුවන්. ලොකු ඩැමේජ් එක. අපි ඇත්තටම යාර 5ක 6ක දුරක ඉඳන් මේ තියන්නේ මේක තව දුර වැඩි වුණා නම් තවත් මේක ඩැමේජ් එක වැඩි වෙනවා. මොකද අපි ඊළඟට තියන්නේ? ඊළඟට අපි තියපු අපේ T56 තියලා බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් M17 තියලා බලමු කොහොමද පොල් ගෙඩියට වදින්නේ කියලා. මේකේ බුලට් එක තමයි 7.62/39. ටාගට් වහන්සේ ඉවරයි. හොඳම සීන් එක කියන්නේ පොල් ගෙඩිය හරහා ගිහලා දුන්නේ. ටාගට් එකේ කකුලකට වැදුනේ මං හිතන්නේ. පොල් ගෙඩිය හරහා ගියා. ඔව් මෙතන හරි මැද්දෙන් ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ තියෙනවා එක්සිට් එක. එතකොට මේ ලයින් එකේ දිගටම ගිහිල්ලා අපේ ටාගට් එකේ කකුලකට තමයි උණ්ඩ වැදිලා තියෙන්නේ පොල් ගෙඩිය හරහා ගිය පාර. ඔව් මේක හොඳ උදාහරණයක් අපේ ගිනියවි සම්බන්ධව පාවිච්චි වෙන ගෝල්ඩන් රූල්ස් වලින් 4වෙනි රූල් එක. ඒක තමයි අපි කියන්නේ තමන්ගේ ඉලක්කය සහ ඉලක්කයෙන් පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියන එක. ඔන්න වැදගත්කම ඇත්තටම කියනවා නම් මේක හම්බෙන් වෙච්ච දෙයක්. අපි දැන් මේක ආරක්ෂිත පරිසරයක කරන නිසා හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද අපේ පතුරම ගිහිල්ලා ලෑන්ඩ් වෙන්නේ මේ ෆීල්ඩ් එක මැද තියෙන රිජ් එකේ. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන වැදගත්කම හැමතිස්සෙම තමන් වෙඩි තියන්න කලින් බලන්න ඕන ටාගට් එක සහ ටාගට් එකට පිටිපස්සෙන් මොනවද තියෙන්නේ කියලා. මොකද පතුරම වැදිලා නතර වෙන්නේ නැහැ. ඒක එතනින් එහාට යනවා. ඔන්න රිසල්ට්ස්. හරියටම බටේ දෙකට මැදින් කැඩෙන්න බටේට ඇදලා ඉවරයි. T56 ඊට පස්සේ බලමු 308 එක අපි පාවිච්චි කරන්නේ Hava precision rifle එක. බලමු මොකද වෙන්නේ කියලා. පොල් ගෙඩිය හිල් කරගෙන ගියා. මේ ටිකක් පහළට වැදිලා තියෙන්නේ. පොල් ගෙඩිය මෙතනයි. ඊට මේක ගිහිල්ලා තියෙන්නේ ලෙල්ල ඇතුලේ. අපි ආයෙ පාරක් තියලා බලමු පොල් ගෙඩිය මැදට ගන්න පුළුවන්ද කියලා. එන්ට්‍රන්ස් එක තියෙනවා. එක්සිට් එක තියෙනවා. ඒනට ලොකු ඩැමේජ් එකක් නැහැ. ලෙල්ල විතරයි මේ වෙලා තියෙන්නේ. මැදට වැදිලා නැහැ.
තව එකක් අපි තියලා බලමු මොකද වෙන්නේ කියලා. හරි දෙවෙනි ෂොට් එක අපි තියලා බලමු. හරි හිතන්නේ මැදට වැදුනා ඒක නම් වැදුනා හෙල්ලෙන්නේ ඒ වුණාට රයිෆල් එකේ ගොඩක් පවර් එක වැඩි නිසා බුලට් එක හරහා යනවා එක්සිට් වුන්ඩ් එක මෙතන එන්ට්‍රන්ස් එක මෙතන හරි මැදට වැදිලා තියෙනවා හරි මැදට එක්සිට් වෙලා තියෙනවා අනික දැන් අපි ළඟ රයිෆල් එක අපි ගොඩක් ළඟ තියෙන අද තමයි මේ වගේ ඩැමේජ් එකක් වෙන්නේ මේක පුර කියලා තිබ්බම කියන කොහොම මේ ගොඩක් හරි ඊළඟට අපි එන ෂොට් ගන් එකෙන් තියලා බලමු අපි හිතනවා ගොඩක් වයලන්ට් රියැක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා ෂොට් ගන් අපි එහෙනම් දැන් තියලා බලමු ෂොට් ගන් එකෙන් කොහොමද පොල් ගෙඩිය විනාශ වෙන්නේ කියලා මේක ටර්කි ෂොට් එකක් එහෙමත් නැත්නම් කළු කුමන්දඩයන් කරන්න පාවිච්චි කරන 12 ගේජ් ෂොට් ගන් එක සෑහෙන ලොකු රියැක්ෂන් එකක් බලාපොරොත්තු වුණා වගේම පොල් ගෙඩිය රිවිව් කරන්න පොල් ගෙඩියක් මේ වෙනකොට අපිට හොයාගන්න නෑ. සමහර කෑලි සාමාන්‍යයෙන් මෙතනක් තියෙනවා මෙහෙත් තියෙනවා සාමාන්‍යයෙන් යාර 25ක වගේ වපසරියක් ඇතුළත ඊටත් වැඩි ඇත්තටම කියනවා නම් මෙතන තියෙනවා ඉතුරු භාගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීටර 20කට වගේ ප්‍රමාණයකට කෑලි විසි වෙලා තියෙනවා පොල් ගෙඩි. දැන් අපි තියන්නේ අපේ අන්තිම පොල් ගෙඩියට මේක අඟල් 2.3 කාල 12 ගේජ් ස්ලග් එකක් තියලා බලමු කොහොමද ඩිස්ට්‍රැක්ෂන් එක කොහොමද කියලා පොල් ගෙඩියේ. වාව් ස්ලග් එක ගිහිල්ලා තියෙන්නේ උඩින් ලෙල්ල හරහා. අපි ආයි පාරක් තියලා බලමු. තව චූට්ටක් පහළට කරලා තියමු. අපි දැන් දෙවෙනි ෂොට් එක තියන්න යන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. සෑහන ලොකු ඩැමේජ් එකක්. ලොකු ඩැමේජ් එකක් වෙලා සිට එකද එන්ට්‍රන්ස් කොහෙද කියලා හිතා ගන්නත් බැරි. හොයාගන්න ටිකක් අමාරු තත්ත්වයක් තියෙන්නේ. පොල් ගෙඩිය ලෙලි ගන්න අලුත් ක්‍රමයක් නේද? මේ රයිෆල් රවුන්ඩ් එකක් වගේ නෙවෙයි මේ රයිෆල් ස්ලග් එක ගොඩක් පළලින් වැඩි. ඩැමේජ් එක වැඩි මොකේද? ඩැමේජ් එක වැඩිම ලොකුම පංච් එකකින් පංච් කරන්නේ මේ රයිෆල් ස්ලග් එක තමයි ෂොට් ගන් එකේ. අනිත් ඒ වගේ පෙනිට්‍රේටිව් පවර් එක ගොඩක් වැඩි. අපි 308 එක වගේ ගත්තාම ගොඩක් පෙනිට්‍රේටිව් පවර් එක වැඩි. ඒ වුණාට මේ අපිට පේනවා ගොඩක් එනර්ජි එක ඩෙලිවර් කරනවා මේ ෂොට් ගන් ස්ලග් එකකින්. ඒ වගේම තමයි මේ අපේ ටර්කි ෂොට් එකත් ටර්කි ෂොට් එකේ මූනිසන් අපි පාවිච්චි කරන එකේ මූනිසන් 6ක් යනවා. CRC wild side අද අපි වෙඩි තිබ්බේ ලංකාවේ ගොඩක් නෙලා තියෙන පොල් වලට. තව මේ වගේ වෙඩි තියන්න තියෙනවා නම් මම කැමතියි
දේවල් බාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපිත් එක දිගටම රැඳී ඉන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව වීඩියෝ